Hi guys, මේ වීඩියෝ එකෙන් ගෙල්ලා තියෙන OB52 අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකට එන්න තියෙන අලුත් කැරක්ටර් එකක් වෙන most කැරක්ටර් එකෙන් බේරෙන්න සුපිරිම ස්කිල් ටිකක් වීඩියෝ එකේ එක තැනකත් ස්කිප් නොකර බලන්න. එහෙම වුණොත් ඔයාලට මේ වැඩේ හරියට කරගන්න බැරි වෙයි. ඒ හින්දා දැන් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද ගෙන වීඩියෝ එකට. මේ කැරක්ටර් එක තාම ගේම් එකට ඇවිල්ලාවත් නැහැ. එන්නත් කලින් කට්ටිය දැම්ම බය වෙලා තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එකකින් කියලා දෙනවා හරියටම ස්කිල් ටික පාවිච්චි කරලා කොහොමද මේ කැරක්ටර් එකෙන් බේරෙන්නේ කියලා. මේ ස්කිල් ටික ගැන අපි එකින් එක දැන් කතා කරමු. පළවෙනි ස්කිල් එක තමයි ඇක්ටිව් ස්කිල් එකක් කරන මකුළුව දාන්න පුළුවන් කැරක්ටර් එකේ ස්කිල් එක. මේ ස්කිල් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අලුතෙන් එන්නේ තියෙන කැරක්ටර් පේන්නේ නැතුව ගියොත් එහෙම මේ ස්කිල් එක පාවිච්චි කරලා අපිට පුළුවන් යා මකුළු දැලේ පටලවන්න. මේ ක්‍රමය අනිවාර්යෙන් වැඩ කරනවා. Oh my god! ඒක කිසිම අවුලක් නෑ. මොකද අලුතෙන් එන්න තියෙන කැරක්ටරට පේන්නේ නැතුව විතරයි ඉන්න පුළුවන්. නැතුව මේ අදෘශ්‍යමාන බලවේගයක් නෑ. ඒ කියන්නේ අපි පාවිච්චි කරන ස්කිල් එයාට වැඩ කරන ඒ විදිහටම අනිවාර්යයෙන්ම මකුළුවා ගිහලා එයාගේ ඇලෙනවා. ඒ හින්දා අපිට පුළුවන් ඒ කැරක්ටර් ඉන්න තැන හරියට මඳුර ගන්න. මේක තමයි පළවෙනි ස්කිල් එක. දෙවෙනි ස්කිල් එක විදිහට තෝරන් තියෙන්නේ දෙවෙනි කැරක්ටර් එක තමයි මෙන්න මේ කෝඩා. මෙයා ආවේ ගිය පාර වින්ටර්ලෑන්ඩ් එකට. මෙයාගේ ස්කිල් එක තමයි එනිමිලා තැන් තැන් වල හැංගිලා ඉන්නවනම් විත්‍යාසයෙන් අපිට ඒ එනිමිලාව පෙන්නනවා. දැන් ඒ කියන්නේ අලුත් කැරක්ටර් විත්‍යක් ගා පේන්නේ නැතුව හිටියොත් එහෙනම් මේ ස්කිල් එක පාවිච්චි කරොත් එයා වේත් පෙන්නනවා. ඒක තමයි මේ ස්කිල් එකෙන් වෙන්නේ. මේ ක්‍රමය පාවිච්චි කරලා අපිට පුළුවන් අලුත් කැරක්ටර් එකකින් ඉන්න තැන අඳුර ගන්න. මෙයා තමයි අපේ දෙවෙනි කැරක්ටර්. තුන්වෙනි කැරක්ටර් විදිහට අපි දැන් බලමු තුන්වෙනි කැරක්ටර් කවුද කියලා. තුන්වෙනි කැරක්ටර් බලන්න කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා set වෙන්න. ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතන දේ පහලින් comment කරලා යන්න. තුන්වෙනි කැරක්ටර් එක තමයි A124. මෙයාගේ ස්කිල් එකත් එක්ක අලුත් කැරක්ටර් හැරෙන්නවත් බෑ. මොකද කිව්වොත් අලුත් කැරක්ටර් එකේ ස්කිල් එක ඇක්ටිව් ස්කිල් එකක් ඉන්න මෙයාගේ ස්කිල් එකෙන් පුළුවන් ඇක්ටිව් ස්කිල් බ්ලොක් කරන්න. ඒ හින්දා අලුත් කැරක්ටර් එයාගේ ස්කිල් එක පාවිච්චි කරන්න බැරුව යනවා ටික වෙලාවකට. අපිට ඒ වෙලාව අරන් පුළුවන් එනිමියාව කිල් කරලා දාන්න. මේ කැරක්ටර් එක තමයි අපේ තුන්වෙනි ස්කිල් එක. හතරවෙනි ස්කිල් එක විදිහට තෝරන් තියෙන්නේ හෝමව. හෝමගේ ස්කිල් එකෙන් වෙන්නේ එයාගේ ස්කිල් එක පාවිච්චි කරද්දී එනිමිලා ඉන්න තැනට එයාගේ ඩ්‍රෝන් එක ගිහිල්ලා වදිනවා. එතකොට එනිමිලාගේ මූවමන්ට් ස්පීඩ් එක අඩු වෙලා අපිට එනිමිලා ඉන්න තැන හරියට වෙන්නනවා. ඒ විදිහට පුළුවන් අපිට අලුතෙන් වෙන කැරක්ටර් වඳුර ගන්න. පස්වෙනි ස්කිල් එක විදිහට තෝරන් තියෙන්නේ ග්ලූව. මේ ග්ලූ කැරක්ටර් එකෙන් වෙන්නේ මැප් එකේ එනිමිලා ඉන්නවා නම් අපිට පෙන්නනවා. මැප් එකේ තනින් තන ඩොට් ඩොට් වගේ පෙන්නනවා අපිට එනිමිලා ඉන්නවා නම්. අපිට පුළුවන් මෙයාගේ ස්කිල් එක පාවිච්චි කරලා අලුතෙන් එන කැරක්ටර් ඉන්න තැන අඳුර ගන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා සිත් වෙන්න. මම මේ කීප හැම කැරක්ටර් කෙනෙක්ම active skill. අපිට ඒ වගේම පුළුවන් අලුත් කැරක්ටර් එක අඳුර ගන්න passive skill එක පාවිච්චි කරන්න. ඒ කැරක්ටර් ගේ නම තමයි මොකෝ. අපිට මෙයාගේ skill එකෙන් කරන්න පුළුවන් වෙන්නේ අපි එනිමියාට ෆයර් කර කර ඉද්දි එනිමියා හැංගුණත් අපිට එනිමියාව පෙන්නනවා මැප් එකේ. අපිට මේ passive skill එක පාවිච්චි කරලා තියාව අඳුරන්න පුළුවන්. ඒ වගේම තවත් passive skill එකක් තියෙනවා. ඒ තමයි Cobra event එකත් එක්ක ආපු කැරක්ටර් ගේ skill එක. ඒ ස්කිල් එක පාවිච්චි කරලත් පුළුවන් අපිට අඳුර ගන්න. ඒ ස්කිල් එක වෙන්නේ එනිමියා අපිට ෆයර් කර කර ඉඳලා එනිමියා හැංගුණොත් එහෙම අපිට එනිමියාව පෙන්නනවා. එහෙම තමයි අපිට ඒ ස්කිල් එකනොත් අලුතෙන් එන්න තියෙන කැරක්ටර් අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය ස්කිල්ස් ටික පාවිච්චි කරනවා අපිට අලුත් කැරක්ටර් අඳුර ගන්න පුළුවන් ක්‍රම ටික තියෙන්නේ. මේ වීඩියෝ ගැන හිතන දේ ඔයාලට පහලින් කමෙන්ට් කරලා යන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා set වෙන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් set වෙමු. ඒක හැමෝටම good bye.